අන්තිම සතියේ ලංකාවේ වෙච්ච දේවල් ගැන බලද්දී ඔය නාය ගම් වතුරෙන් මිනිස්සු පීඩා වෙද්දී අපිට පටම ස්ට්‍රෙස් සතියක් තමයි අන්තිම සතියේ ගෙවුනේ. අපේ ඩොප්ෂිපස්ලා කීප දෙනෙක්ට අපි කතා කරපු බොහෝ දෙනෙක් එක්ක අවතැන් වෙලා ඉන්නවා නැත්නම් ඔයා මොන හරි ගම් වතුර ප්‍රශ්නයක හිර වෙලා ඉන්නවා. ඇත්තටම දුකයි. එතකොට මේ වෙලාවේ මට මේ වීඩියෝ එක දාන්න ඕනේ කාරණා කිහිපයක් ඕගලන්ට පැහැදිලි කරන්න. පළවෙනි දේ අපිට සිකුරාදා ඉඳන් අපි අපේ ඔෆිස් එක දවස් 3කට වැහුවා. ඒක තමයි අපිට පළවෙනියටම කරන්න හිතුනේ. හේතුව මට මගේ ස්ටාෆ්ලාගේ සේෆ්ටි එක ඉම්පෝටන්ට් වුණා. ඒ හින්දා අපි ප්‍රයර් ඉන්ෆර්මේෂන් එක ගන්න නැතුව අපි අපේ ඔෆිස් එක දවස් දෙකක් ෆ්‍රයිඩේ සැටර්ඩේ වහලා තිබ්බා සන්ඩේ. වහලා තිබ්බා. ඒකට අපි උන ඉන්කන්වීනියන්ස් එකට ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. දෙක දැන් අපි අද ඉඳන් වැඩ පටන් ගන්නවා. වැඩ පටන් ගන්නකොට අපිට මුලින්ම ඔළුවට එන්නේ ලාස්ට් වීක් එකේ ඕගොල්ලන්ගේ කමිෂන් පේ අවුට් එක. ඒක අපි අද දවස් ඇතුළත කොහොම හරි ඕගොල්ලන්ට සෙටල් කරනවා. ඒක මං හිතන්නේ දැනට කරන්න පුළුවන් ඕගොල්ලන්ට අත්‍යවශ්‍යම දේ ඒක තමයි. අපි ඒක අද දවස් ඇතුළත කොහොම හරි කරනවා. අපි හෙට ඉඳන් වැඩ පටන් ගන්නවා. එතකොට අපි වැඩ පටන් ගද්දී අපි ලිමිටඩ් ඒරියාස් වලට අපි ලිමිටඩ් ස්ටාෆ් එක තියලා අපි වැඩ පටන් ගන්නවා. මම මේ කියන ඒරියාස් වලට අපි දැම්ම ඩිලිවරිස් කරන්නේ නැහැ. ඒ ඒරියාස් ටික නිකලවැටිය, නුවරඑළිය, අකුරණ, පෙන්නප්පුව, හලාවත, කල්මුනේ, වැල්ලම්පිටිය, පොතුවිල්. මෙන්න මේ තැන් වලට අපි මේ වීක් එකේ ඩිලිවරිස් කරන්නේ නැහැ. අන්න ඉතුරු තැන් වලට අපි ඩිලිවරිස් කරනවා. එතකොට මම ඔයගොල්ලන්ගෙන් රික්වෙස්ට් කරනවා ඕඩර් එකක් දාන්න කලින් කස්ටමර්ගෙන් ඩබල් කන්ෆර්ම් කරගන්න ඒ ඕඩර් එක ඒගොල්ලන්ට ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපිට තියෙන තව ප්‍රශ්නයක් තමයි ගම් වතුරට කලින් දාලා තියෙන පෙන්ඩින් ඕඩර්ස් ටික. මේ පෙන්ඩින් ඕඩර්ස් වලට ඇත්තටම කියන්නත් දුකයි. සමහර කස්ටමර්ස්ලාව අපිව රීච් කරගන්න බෑ. සමහර ඕඩර්ස් දාපු කස්ටමර්ස්ලාගේ ගෙවලුත් නැහැ. ඒ වගේ තත්ත්වයක අපි පුළුවන් තරම් try කරනවා යවන්න පුළුවන් ඕඩර්ස් ටික ඔක්කොම යවන්න. බැරි වෙන ඕඩර්ස් ටිකට අපි ඒ ඕඩර්ස් වලට ඩ්‍රොප්ෂිපර්ස්ලාගෙන් රිටර්න් charge කරන්නේ නැහැ. ඒක අපි රිටර්න් charge කරන්නේ නැතුව ඒ ඕඩර්ස් ටික අපි රිටර්න් අරගන්නවා. ඒ හින්දා ඕගොල්ලන්ගෙන් අපිට ෆුල් සපෝට් එකක් ඕනේ. අපි ලිමිටඩ් ස්ටාෆ් එකෙන් තමයි අපි හෙට ඉඳන් වැඩ පටන් ගන්නෙ. ඒකත් එක්කම අපේ තව කම්පැනි එකක වෙන මොමන්ටම් එකෙන් ඕගොල්ලෝ මොනාරි ප්‍රොඩක්ට්ස් අරන් මේ වීක් එකේ ඕගොල්ලන්ගේ ඩියු පේමන්ට්ස් තියෙනවා නම් ඒක ඕගොල්ලෝ දැනට ඒක ගැන වරි වෙන්න එපා. ඕගොල්ලෝ ඉස්සෙල්ලා සෙටල් වෙන්න. සෙටල් වුණාට පස්සේ අපි මේ පේමන්ට්ස් ටික ඕගොල්ලන්ගෙන් අපි හිමින් කලෙක්ට් කරගමු. රටක් හැටියට අපි මීට වඩා ලොකු ප්‍රශ්න මුහුණ දීලා තියෙනවා. නමුත් එක දෙයක් මට අපරටම විශ්වාසයි. මේක දුකයි. මේක අමාරුයි. නමුත් මේක හැමදාම තියෙන්නේ නැහැ. අපි රටක් හැටියට හැම ප්‍රශ්නයකින්ම ගොඩ වෙලා තියෙනවා. අනිවාර්යෙන් අපිට හෙට දවස හොඳ දවසක් වෙයි. එකට වැඩ කරමු. අපිට ගොඩේම තවදුරටත් ගොඩක් දුර නැහැ. අපිට ටක් ගාලා ගොඩ එන්න පුළුවන්. Thank you.